ආදරෙන් පිළිගන්න කුක්විත් නදීශයක් එකතු වෙලා ඉන්නවාලව. ඔයාලට මතක ඇති අපි මීට කලින් වීඩියෝ කීපයකින්ම චිකන් බිරියානි හදන විදිහ ගැන කතා කරා. ඉතින් අද මට හිතුණා වෙනසකටත් එක්ක ගොඩක් රසට වෙජිටබල් බිරියානි එකක් හදන හැටිත් ඔයාලට කියලා දෙන්න. මේකට අවශ්‍ය කරන දේවල් එකින් එක පෙන්වන්න ගියොත් වීඩියෝ එකේ වෙලාව ගොඩක් වැඩි වෙන නිසා මම මේ දේවල් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව ඉක්මනටම බලමු කොහොමද මේ වෙජිටබල් බිරියානි එක හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ එළවලු ටික සීසන් කරගන්න එක. ඉතින් මේකට මම මුදවපු කිරි ටිකක් මේ විදිහට පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මම ඔයාලට කලින් චිකන් බිරියානි වීඩියෝ එකේ කියලා දීපු ගෙදරම හදාගත්ත චිකන් බිරියානි මසාලා එක. ඉතින් මේකෙන් ටිකක් තමයි අද පාවිච්චි කරන්නේ. ඉතින් මේකට මම එනසල් කරඹුඩටි කුරුඳු පොතු වගේ දේවල් ගොඩක් පාවිච්චි කරලා තියෙන නිසා අමතරව එකතු කරගන්න යන්නේ නැහැ. හැබැයි ඔයාලා කඩෙන් අරගන්න බිරියානි මසාලා එකක් පාවිච්චි කරනවා නම් ඊට අමතරව කුරුඳු පොතු එනසල් කරඹුඩටි වගේ දේවලුත් පොඩි ප්‍රමාණයක් හරි එකතු කරගන්න මතක තියාගන්න. ඊළඟට මම මිරිස් කුඩු ටිකක් ඒ වගේම කහ කුඩුත් එක්කම ලුණුත් මේ වෙලාවදී එකතු කරගන්නවා. ඊළඟට දෙහි ගෙඩි භාගයක වගේ ඉස්ම ටිකත් මේකටම දාගමු. තලාගත් ඉඟුරු සුදු ලුණු වලිනුත් මම පොඩි ප්‍රමාණයක් මේ වෙලාවදී එකතු කරගන්නවා. ඊළඟට ගැඹුරු තෙලේ බැදගත්ත ලුණු ටිකකුත් මම දාගන්නවා. ඇත්තටම මේකේ ලොකු රසයක් එකතු වෙනවා බිරියානි එකට. ඊළඟට මම කොත්තමල්ලි කොළ සහ මිංචි කොළ එකතු කරගන්නවා. ඉතින් මේක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම නම් සාමාන්‍යයෙන් බිරියානි හදනකොට ටිකක් වැඩිපුර කොත්තමල්ලි සහ මිංචි කොළ පාවිච්චි කරනවා. මේක අපි ටිකක් හොඳට මේ විදිහට කලවම් කරගෙන ඉමු. අද අපි හදන්නේ වෙජිටබල් බිරියානි එකක් නේ. ඔන්න දැන් අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට පුළුවන් කැරට් මේ විදිහට පොඩියට කපලා එකතු කරගන්න. ඒ වගේම පොඩියට කපාගත්ත අත්අපලලත් මම මේ වෙලාවේදී දාගන්නවා. ඉතින් මේ දේවල් ඇත්තටම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට බොන්චි ටිකකුත් පොඩියට කපලා දාගත්තට පස්සේ ආයෙමත් මේක හොඳට කලවම් කරගන්නවා. ඇත්තට මේ විදිහට එළවලු ටික හොඳට කලවම් කරගෙන තිබ්බහම බිරියානි එකේ රස ගොඩක් වැඩි. නැත්නම් අපි එවෙලට එළවලු කලවම් කරගත්තොත් ඒක තැම්බිලා විතරයි යන්නේ. මේ වගේ රස එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම විනාඩි 15ක් 20ක්වත් මේක හොඳට සීසන් වෙන්න දෙන්න ඕනේ. ඊළඟට එළවලු ටිකක් පැත්තකින් තියලා මම මේ විදිහට බටු ගෙඩි දෙකක් වගේ අරගෙන තියෙනවා. මම මේකට කහ කුඩු ටිකක් දාගන්නවා. ඒ වගේම ලුණු ටිකකුත් එකතු කරගෙන අපිට මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. ඔයාලට හිතේ බටු ටිකත් අපි කලින් එළවලු ටිකටම එකතු කරගන්න බැරිද කියලා. හැබැයි මේකේ රස වැඩි කරගන්න නම් අපි බටු ටිකක් තෙලේ බැදලා අරගත්තොත් තමයි ඇත්තටම බිරියානි එකේ රස හොඳට තියෙන්නේ. එහෙම නැත්නම් බටු කෑලි ටික දියේ වෙලා කැඩිලා යන්න පුළුවන්. එතකොට බිරියානි එකේ ලස්සන නැති වෙනවා. ඒ වගේම රසත් වැඩි කරගන්න තමයි මේ ක්‍රමයට බටු ටික බැදලා ගන්න යන්නේ. දැන් අපිට පුළුවන් බටු ටික අවශ්‍ය විදිහට මේ විදිහට ගැඹුරු තෙලේ බැද ගන්න. බටු ටික හොඳට බැදගත්තට පස්සේ ඔයාලට පුළුවන් තෙල් එකකින් ඉවත් කරගෙන ඒකත් පැත්තකින් තියාගන්න. බිරියානි එකකට ගොඩක් වෙලාවට බාස්මති එක තමයි ඇත්තටම හොඳටම ගැලපෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හාල් ටික අරගෙන මේකට වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. හාල් ටික පෙඟෙන්න තියලා මම ඊළඟට පාචනයකට බටර් ටිකක් දාගන්නවා. ඉතින් අපි හදාගන්න වෙජිටබල් බිරියානි එකට වැඩි රසයක් එකතු වෙන්න ඔයාලට බටර් ගිතෙල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් උන කලින් ඉතුරු කරගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ වෙලාවේදී දාගන්නවා. ඊළඟට තක්කාලි සහ ලුණුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊළඟට අමු මිරිස් ඒ වගේම ග්‍රාම්පේ කරපිංචත් මම මේ වෙලාවේදී දාගන්නවා. ඊළඟට අපි කලින් ලෑස්ති කරගත්ත එළවලු ටිකත් මේ විදිහට දාගමු. මම මුලින් මතක් කළා වගේ කඩෙන් අරගන්න බිරියානි පවුඩර් එකක් පාවිච්චි කරනවා නම් එනසල් කරාඹු නැටි වගේ දේවල් ටිකක් වැඩිපුර මේ වෙලාවේදී හරි කමක් නැහැ එකතු කරගන්න. හැබැයි ගෙදර හදාගන්න එකක් නම් අපි දන්නවා මේ දේවල් පාවිච්චි කරනවා කියලා. එතකොට ඔයාලට අමුතුවෙන් සුවඳ වර්ග එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එළවලු ටිකක් ලොකුවට කපලා අරගන්නවා නම් ඔයාලට පුළුවන් විනාඩි 5ක් විතර මේක පියන වහලා තඹගෙන ඊට පස්සේ හාල් එකතු කරගන්න. ඊළඟට අපි විනාඩි 10ක් විතර කලින් පෙඟෙන්න දාපු හාල් ටික මම වතුර හොඳට බේරගෙන මේ වෙලාවේදී කලවම් කරගන්නවා. දැන් මේක අඩු ගින්දරේ හොඳට මේ විදිහට හාල් ටික එකතු කරගත්තට පස්සේ බැද ගන්න ඕනේ. එක සැරේම වතුර දාගන්න එපා. මේ විදිහට විනාඩියක් දෙකක් විතර හොඳට බැද ගන්න. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලා පාවිච්චි කරන හාල් වර්ගය අනුව තමයි වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ.
ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී රස බලලා ලුණු මදි නම් එකතු කරගන්න. මොකද බිරියානි එකේ රස හොඳට එන්න නම් ලුණු නියම ගන්න තියෙන්න ඕනේ. බත් දෙන්න අවශ්‍ය ප්‍රමාණයට හොඳට වතුර දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් අඩු ගින්දරේ මේක උයා ගන්න. වතුර හිඳීගෙන එනකොට මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේදී ඔයාලට වතුර මදි කියලා හිතෙනවා නම් උණු වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම තවත් වතුර දාගන්න යන්නේ නැහැ. බත් ඇට තැම්බිලා තියෙන්නේ. තව ටිකකින් අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති නියම ගාහඬ වතුර දාගත්තාම බත් ඇට අනවශ්‍ය විදිහට තැම්බිලා නැහැ. බත් ඇට වෙන වෙනම හිටින විදිහට ලස්සනට ගාහඬ තැම්බිලා තියෙන්නේ. ඇත්තට මේ වෙනකොට නම් බිරියානි එකේ ගොඩාක් හොඳ සුවඳක් තියෙනවා. දැන් අපිට පුළුවන් ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන මේ විදිහට කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. ඒ වගේම තව බැදපු ලුණු ටිකක්, ඒ වගේම ප්ලම්ස් ටිකකුත් මම මේ වෙලාවේදී දාගන්නවා. දැන් ඔන්න කලින් බැදගත්ත බඩු ටික අපිට මේ වෙලාවේදී තමයි කලවම් කරගන්න වෙන්නේ. මොකද දැන් බත් එක හොඳට ඉදිලා තියෙන නිසා අපි ආයේ තව ගොඩක් මේක කලවම් කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්තිමට මේ විදිහට බඩු ටික දාගත්තාම ඔයාලට ලස්සනට බිරියානි එක හදාගන්න පුළුවන්. ගෙදර හදාගත්ත බිරියානි මසාලා පවුඩර් ටිකක් ඉතුරු වෙලා තියෙන නිසා මම මේකෙන් ටිකකුත් උඩට මේ විදිහට දාගන්නවා. දැන් ආයමත් අපිට පුළුවන් පියන වහලා තවත් විනාඩි කිහිපයක් මේක ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන විනාඩි කිහිපයක් උයා ගන්න. තවත් විනාඩි 7ක් 8ක් වගේ ගියාට පස්සේ ඔන්න දැන් ලිප ඔෆ් කරගෙන අපිට පුළුවන් පොඩ්ඩක් මේ විදිහට බිරියානි එක කලවම් කරගන්න. බිරියානි එක හරිම සුවඳයි මේ වෙලාව වෙනකොට නම්. මේ විදිහට එළවලු ගොඩක් පාවිච්චි කරපුවාම අපිට විශේෂ කරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙජිටබල් බිරියානි එකට. හැබැයි ඔයාලට ඕන නම් රයිතා එකක් මිංච සම්බෝලයක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ දේවල් හදාන්න යන්නේ නැහැ. මොකද අපි මීට කලින් චිකන් බිරියානි හදන වීඩියෝ කීපයකදීම කතා කළා කොයි විදිහටද රයිතා මිංච සම්බෝල වගේ දේවල් හදාගන්න කියලා. ඔයාලට මේ වීඩියෝ බලලා අවශ්‍ය දෙයක් මේකට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔන්න ඔයාලත් මේ විදිහට වෙජිටබල් බිරියානි එකක් හදලා බලන්න. ඒ වගේ ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.